ආයුබෝවන්. ඔබ ටයර් කඳු කාන්තාර දැක තිබෙනවාද? අභ්‍යවකාශයේ සිට පවා හොඳින් පෙනෙන මෙය කාන්තාරයේ ගොඩගසා ඇති අති විශාල ඉවතලන ටයර් වේ. අවුරුදු ගණනාවක් ගත වුණු මෙම ටයර් කඳුවලින් ඇතිවන පරිසර ගැටලු දෙවන්ත නමුත් ටොන් බිලියන එකක ගැටලුවක් තා වටිනා සහ ලාභදායි දේකට හරවන ආකාරය ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. අද ලෝකය සෑම වසරකම මුහුණ දෙන එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉවතලන ටයර් මිලියන 100ක් එකතු වීම. එය පෘථිවිය වටා 24 වතාවක් පමණ වලලු නිර්මාණය කිරීමට ප්‍රමාණවත්. මෙම ටයර් විනාශ කිරීම වලදී බැරලෝහ සංයෝග මුදා හැරීම විෂ සහිත වායුව පරිසරයට එකතු වීමෙන් විශාල වශයෙන් පරිසරයට හානි සිදුවේ. ඉතින් මෙයට විසඳුමක් ලෙස ටයර් වලලනු ලැබුවා. සමහරක් මුහුදට විසිකරනු ලැබුවා. තවත් සමහරු මෙම ටයර් පුළුස්සා දමයි. නමුත් මේ සියල්ලම පරිසරය හා මහජන සෞඛ්‍ය අවදානමක් ඇති කරන අතර වෙනස් වුණු නවෝත්පාදනයන් සමග මෙයට සාර්ථකාරී සහ ලාභදායී විසඳුමක් සොයාගෙන ඇත. පිරෝලිසිස් ලෙස හඳුන්වන මෙම ක්‍රමය විද්‍යාත්මක ක්‍රියාවලියකින් සමන්විත වේ. මෙම ක්‍රමයෙන් ටයර් දහනය කිරීම සිදුවේ. නමුත් දහනයේදී සිදුවන පරිසර විනාශය සිදු නොවේ. මෙම සිලින්ඩරාකාර ටැංකිය තුළට ටයර් දමා ඔක්සිජන් රහිත පරිසරයක් කර දහනය සිදු කරයි. දහනයේදී ඔක්සිජන් අනිවාර්ය වන අතර ටැංකිය තුළ ඔක්සිජන් නොමැති අතර මෙම දහනයේදී පිටත පරිසරයට හානියක් සිදු නොවේ. මෙම දහනයේදී ටයර්වල ඇති රබර් කුඩා කුඩු බවට පත්වේ. මෙම ක්‍රමයේදී ටයර් දහනයේදී ප්‍රතිඵලයක් ලෙස කාබන්, කළු තෙල් සහ ඉන්ධන වායුව නිපදවයි. දහනයේදී ඉතිරිවන කාබන් යොදාගෙන තීන්ත රබර් ප්ලාස්ටික් නැවත සාධන අතර දහන වායුව ප්‍රමාණවත් බලශක්තිය නිපදවයි. ඉවතලන කළු තෙල් ගැන කතා කරන විට ටයර් කිලෝග්‍රෑම් 10කට ඔවුන් තෙල් ලීටර 4කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. ඒ කියන්නේ ටයරෙන් අඩක් පමණ නැවත භාවිතා කිරීමට යොදාගත හැක. මීට පෙර ක්‍රමවේද දකින විට ඔබට සිතෙන්නේ කුමක්ද? ඉතා විශාල වශයෙන් පරිසරය දූෂණය හා අධික ශ්‍රම පිරිවැයක් සිදුවන මෙම පැරණි දහන ක්‍රමය ඵලදායී නොවන අතර මෙවැනි නව විද්‍යාත්මක තාක්ෂණයක් බිහිවීමත් සමග ඉදිරියේදී මෙවැනි ගෝලීය ගැටලු එකින් එක විසඳීම අත්‍යවශ්‍ය වේ.